හොඳයි අයිබෝන් කියලා පිළිගන්නවා අදත් සියලුම දෙනාම. ඔයගොල්ලෝ එකතු වෙලා ඉන්නේ අපි C programming video series එකේ 10 වන වීඩියෝ එකත් එක්ක. ඔයත් යුනිවර්සිටි ප්‍රොජෙක්ට්ස් එක්ක හිර වෙලාද? තනියම කරගන්න අමාරුයිද? එහෙනම් දැන්ම Codio Labs අපිට කතා කරන්න. අපෙන් ඔයාලට projects and assignments, programming projects, web development, UI UX and designs projects හරිම වෙලාවට පහසු මුදලට විශ්වාසවන්තව කරගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි. අපි ඔයාලට ප්‍රොජෙක්ට්ස් කන්ෆිගර් කරගන්න විදිය සහ ප්‍රොජෙක්ට් එක A to Z එක්ස්ප්ලේන් කරලත් දෙනවා. එහෙනම් හිත ඉන්න නැතුව පහළ තියෙන WhatsApp නම්බර් එකට දැන්ම මෙසේජ් එකක් දාන්න. ඉතින් අපි කලින් වීඩියෝ එකේදී කතා කරා කමෙන්ට්ස් සහ කීවර්ඩ්ස් ගැන. කවුරු හරි මේ වීඩියෝ එක බැලුවේ නැත්නම් අනිවාර්යෙන් මේ වීඩියෝ එකත් බලලා ඉන්න. ඉතින් මේ වීඩියෝ එකේදී මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ variables ගැන. ඉතින් වැඩි කතා ඕනේ අපි කෙලින්ම වීඩියෝ එකට යමු. හොඳයි. මොකද්ද මේ variable එකක් කියලා කියන්නේ? The place in RAM which can be used to store some value of a program. ඒ කියන්නේ අපි RAM එකකින් කොටසක් වෙන් කරගන්නවා store කරන්න අපේ program එකේ යම්කිසි දේවල්. value එකක් කියලා හිතමුකෝ අපි. නැත්නම් දත්තයක්. තවත් සරල විදිහට කිව්වොත් හිතන්න අපිට යම්කිසි දෙයක් save කරගන්න ඕන කියලා. program එකට අවශ්‍ය දත්ත කීපයක් අපිට save කරගන්න ඕන. ඒක save කරගන්න තමයි අපි මේ variables යොදාගන්නේ. ඉතින් මේ save කරගන්න එකට ඉඩ ගන්න අපි RAM එකෙන්. RAM එකෙන් කොටස් කීපයක් වෙන් කරගන්නවා. ඒ කියන්නේ අපි variable එකකින් variable එකට අනන්‍ය වූ කොටසක් අපි RAM එකෙන් වෙන් කරගන්නවා. හරි. හිතන්න මෙහෙම තවත් උදාහරණයක් ගන්නම් මම තවත් සරල වෙන්න. variable එකක් කියලා කියන්නේ box එකක් කියලා හිතන්න. ඒ box එකේ ඒ box එකට අපිට මොනවා හරි දාලා save කරලා තියාගන්න පුළුවන්. ඒ වගේම තමයි variable එකට යම්කිසි values අපිට ඇතුළත් කරලා ඒක store කරලා තියාගන්න පුළුවන්. අපේ program එක run වෙනකොට යොදා ගන්න. හරි. ඔයගොල්ලන්ට මම උදාහරණයක් අරගෙන වැඩි දුර පැහැදිලි කරන්න මොනවද මේ variables කියන්නේ මොනවද ඒවට තියෙන විශේෂත්ව මොනවද කියලා මම පැහැදිලි කරන්න. හොඳයි variable එකක් ගත්තට පස්සේ කොටස් දෙකක් තියෙනවා. data type එකයි variable name එක. මොකද්ද මේ data type එක කියන්නේ? එකත් මම කතා කරන්නම්. variable name එක කියන්නේ මොකද්ද කියලාත් අපි කතා කරමු. හොඳයි data types. data types ගැන තේරුම් ගන්න උදාහරණයක් විදිහට මම සරල කතාවක් කියන්න මේ විදිහට. හිතන්න මම කිව්වා variable එකක් කියන්නේ box එකක් කියලා. දැන් මේ box එකට දාන්නේ මොන වර්ගද මොන වගේ දේවල්ද ඔයා බලාපොරොත්තු වෙන්නේ store කරගන්න. box එකට දාන්න බලාපොරොත්තු වෙන්නේ මොනවද? හිතමු එක අවස්ථාවකදී මම box එකට දාන්න බලාපොරොත්තු වෙනවා ප්ලාස්ටික් දේවල්. ප්ලාස්ටික් දේවල් විතරයි. එතකොට මොනවද box එකේ data type එක? ප්ලාස්ටික්. මම ඊට පස්සේ box එකට store කරන්න බලාපොරොත්තු වෙනවා වීදුරු. එතකොට මොකද්ද box එකේ type එක? වීදුරු. box එකේ type එක නෙවෙයි box එකේ දාන දේවල් වල. ඒ කියන්නේ store කරන item වල type එක තමයි වීදුරු කියලා කියන්නේ. ඊට පස්සේ කඩදාසි වගේ දේවල් දානවා නම් ඒ box එකට ඒ box එකේ type එක මොකද්ද? කඩදාසි. ඔයගොල්ලෝ දැකලා තියෙන බිල්ඩින් වල එහෙම පල්ලෙහා තියලා තියෙනවා basket. කඩදාසි වෙනම දාන්න, ඉඳුල් වෙනම දාන්න, ඊට පස්සේ දිරන දේවල් වෙනම දාන්න. එතකොට ඒ box වල type එක ප්ලාස්ටික් නැත්නම් දිරන දේවල් නැත්නම් වීදුරු කෑලි අන්න ඒ වගේ ගන්න පුළුවන්. ඔන්න ඔය කතන්දරය තමයි මෙතනත් වෙන්නේ. අපි variable එකක් හදනවා. ඒ variable එකට තියාගන්න පුළුවන්, ඒ කියන්නේ store කරගන්න පුළුවන් වර්ග වෙන වෙනම. ඒ කියන්නේ ඒ variable එකට store කරගන්න පුළුවන් වර්ගත් එක්ක. ඒකට තමයි ඔය data type එක කියන්නේ. එතකොට මොනවද මේ තියෙන data types? මොනවද variable එකකට store කරගන්න පුළුවන් data types? අපි බලමු. මෙන්න තියෙනවා data type set එකක්. මෙතනින් ඔක්කොම වැදගත් වෙන්නේ නැහැ. විශේෂිත කිහිපයක් තියෙනවා වැදගත් වෙන. ඒ දේවල් ඕගොල්ලෝ මතක තියාගන්න ඕන. අපි මේ එකින් එක බලමු. මම වැදගත් කියලා තියෙන හිතන දේවල් විතරක් ඕගොල්ලොන්ට කියලා දෙන්නම්. ඔක්කොම වැදගත් නැහැ මෙතන. ඉස්සෙල්ලම තියෙනවා char කියලා variable data type එකක් char කියලා. char කියන්නේ character කියන එක. මෙන්න මේ character කියන එක තමයි ඔය කෙටි කරලා char කියලා තියෙන්නේ. එතකොට character කියන්නේ මොනවද? character කියන්නේ A to Z ඉංග්‍රීසි හොඩි අකුරු ගන්න පුළුවන් අපිට characters විදියට. ඊට පස්සේ බිංදුවේ ඉඳලා 9ට දක්වා ඉලක්කම් ගන්න පුළුවන් characters විදියට. ඒ කියන්නේ තනි අකුරු දැන් A කියලා ගත්තම තනි character එකක්, B කියලා ගත්තම තනි character එකක්, එහෙම. බිංදුව ගත්තට පස්සේ තනි character එකක්, එහෙම. ඉංග්‍රීසි හොඩි අකුරු වලටයි ඉලක්කම් වලටයි අමතරව තව special characters කියලා මෙහෙම જાතියකුත් තියෙනවා. තාරු, star mark, percentage mark, ඔයගේ hash symbol එක, at mark එක, ඒ වගේ දේවලුත් අපිට ගන්න පුළුවන් මේ character කියන data type එකේ යටතේ. ඊට පස්සේ මෙතනින් ඊළඟ විශේෂිත
data type එක තමයි මේ int කියන්නේ. int කියන්නේ integer කියන එක කෙටි කරලා. integer කියන්නේ මොනවද? integer කියන්නේ පූර්ණ සංඛ්‍යා. පූර්ණ සංඛ්‍යා කියන එක කෙටි කරලා තමයි මේ int කියලා දාලා තියෙන්නේ. උදාහරණයක් විදිහට පූර්ණ සංඛ්‍යා මොනවද තියෙන්නේ? 0 ඉඳලා 9 වෙනකම්. ඉලක්කම් වලින් හදන්න පුළුවන් ඕනම සංඛ්‍යාවක් අපිට පූර්ණ සංඛ්‍යාවක් විදිහට ගන්න පුළුවන්. ගණන් කරන්න පුළුවන් ඕනම එකක්. 1 2 3 4 5 ඉඳලා මිලියනය ඒ ඕනම එකක් අපිට ගන්න පුළුවන් integer එකක් විදියට. එතකොට මෙතන තනි character එකක් ගැන නෙමෙයි කතා වෙන්නේ. තනි character එකක් වෙන්න පුළුවන් බිංදුව නැත්නම් සංඛ්‍යා දෙකක මේ ස්ථාන දෙකක සංඛ්‍යාවක් වෙන්න පුළුවන් 10 වෙන්න පුළුවන්. ඊට පස්සේ ස්ථාන තුනක සංඛ්‍යාවක් කියලා ගමු 100. අන්න ඒ වගේ ඕනම සංඛ්‍යාවක් අපිට ගන්න පුළුවන් මේ integer කියන type එක යටතේ. කියන්නේ පූර්ණ සංඛ්‍යාව විතරයි. right. ඊළඟට අපි මෙතනින් ගමු මෙන්න මේ float කියන එක. float කියන්නේ දශම සංඛ්‍යා. ඊට පස්සේ 0.5 ඊට පස්සේ 0.2 3 5 1.5 6 3 7 ඒ වගේ ඕනම දශම සංඛ්‍යාවක් ස්ටෝර් කරගන්න ඕන වුණොත් අපි ගන්නෙ float. ඊට පස්සේ මෙතන තියෙනවා දැනට එච්චරයි. පස්සේ තව හම්බුණත් අපි ප්‍රෝග්‍රෑම් කරලා යනකොට මම මේ වෙලාවේදී ඒක පැහැදිලි කරලා දෙන්නම් ඕගොල්ලන්ට. දැන් ඕගොල්ලන්ට තේරෙනවා මොකද්ද මේ type එක කියන්නේ කියලා. දැන් මම අර පෙට්ටි උදාහරණය අපව වරන් පෙන්නන්න. ඒ පෙට්ටි උදාහරණයේදී මට ඕන පූර්ණ සංඛ්‍යාව විතරක් තියෙන variable එකක් හදාගන්න. ඒ කියන්නේ සරලව ගත්තොත් පෙට්ටියන්නේ පූර්ණ සංඛ්‍යාව විතරක් තියෙන පෙට්ටියක් හදාගන්න ඕන. මම කොහොමද ඒක හදන්නේ? මෙන්න මේ int කියන data type එකෙන් තමයි මම මේක හදන්න ඕන. මම variable ගැන තාම syntax එක ගැන තාම කතා කරේ නෑ. මම ඔයගොල්ලන්ට මේ අදහස ඔලුවට දෙන්න තමයි හදන්නේ. ඒකින්ද හරියට අහගන්න. දැන් මට තව box එකක් හදාගන්න ඕනේ. ඒකේ තියෙන ඉංග්‍රීසි අකුරු තනි අකුරු. හොඳට මතක තියාගන්න තනි අකුරු තියෙන ඉංග්‍රීසි අකුරු වෙන්න පුළුවන්. මේ වගේ symbol වෙන්න පුළුවන්. බිංදුව ඉඳලා 9 දක්වා තනි ඉලක්කම් වෙන්න පුළුවන්. තනි අකුරු තියෙන මේ box එක ඇතුලේ මම අත දාලා එක පාරක් ගත්තොත් මට අහුවෙන්නේ ඒ අකුර වෙන්න පුළුවන් තනි අකුරක්. නැත්නම් 9 වෙන්න පුළුවන් තනි අකුරක්. ඒ වගේ දත්ත තියෙන box එකක් අපිට හදා ගන්න ඕනොත් අපි හදන්නේ මෙන්න මේ char කියන variable type එකෙන් data type එකෙන් තමයි ඒක හදන්නේ. හරි. දැන් ඔයගොල්ලන්ට type එක ගැන අදහසක් ඇති යම් ප්‍රාක් දුරට අපි ඉස්සරහට ගිහිල්ලා වැඩි දුර විස්තර කතා කරමු. අනිත් එක තමයි variable name එක. අපි data type එක තෝරලා දෙනවා වගේම ඒ box එකට අදාළ ඒ කියන්නේ unique ව හඳුනා ගන්න පුළුවන් නමකුත් අපි ඒ box එකට දෙන්න ඕන. අපිට ඒ නමට දෙන්න පුළුවන් ඕනම නමක් ඔයාලට දෙන්න පුළුවන් සමන් කමල් නිමල් නැත්නම් අපි වයසක් වගේ දෙයක් ස්ටෝර් කරන්න බලාපොරොත්තු වෙනවා නම් ළමයෙක්ගේ age කියලා දෙන්න පුළුවන්. නැත්නම් නමක් වගේ ස්ටෝර් කරන්න බලාපොරොත්තු වෙනවා නම් name කියලා දෙන්න පුළුවන්. ඒ වගේ අර්ථාන්විත නමක් අපි variable නම් කිරීමේදී යොදා ගන්නවා. හරි. theory part එක ඔච්චරයි. ඊට පස්සේ අපි යමු variable එකක් කියන්නේ මොකක්ද කියලා මම code එක මේ code blocks එකේ ගහලා පෙන්නන්නම්. දැන් හිතන්න ළමයෙක්ගේ age එකක්. වයසක් මට ස්ටෝර් කරලා තියාගන්න ඕන variable එකකුත් එක්ක. වයස කියන්නේ මොකද්ද? පූර්ණ සංඛ්‍යාවක්නේ. කවුරුවත් නැහනේ වයස දෙන්නේ නැහනේ. අවුරුදු 10 මාර ළමයෙක් කියලා අපි සාමාන්‍යයෙන් වයසක් කියනකොට අවුරුදු 23යි. අවුරුදු 24යි. අවුරුදු 25යි. එහෙමයි. භාගයක් පිරලා වුණත් අපි කියන්නේ 23යි කියලා. නැත්නම් 24යි කියලා. එහෙමනේ කියන්නේ. සරල උදාහරණයක්. හරි. මට වයසක් ස්ටෝර් කරගන්න ඕන. ඔයගොල්ලන්ට පැහැදිලි integer type variable එකක් තමයි මට ඕනේ. කියන්නේ කොටිම ගත්තොත් සංඛ්‍යාත්මක පෙට්ටියක්. හරි. int කියලා මම data type එක තේරුවා. ඊට පස්සේ ඒකට නමක් දෙන්න ඕන. දැන් මම මොකද්ද දෙන්න නම මට ඕනනම් පුළුවන් සමන් කමන් නිමල් කියලා ඕන නමක් දෙන්න. හැබැයි අර්ථාන්විත වෙන්න ඕනේ. දැන් කවුරු හරි කෙනෙක් ඇවිල්ලා මේක දැන් සර් කෙනෙක් වුණත් ඇවිල්ලා බැලුවට පස්සේ මම මොකද්ද ලියලා තියෙන්නේ කියලා තේරෙන්න ඕනනේ. එතකොට age කියලා දෙන්න පුළුවන් නම. ඔන්න මම variable එකක් හදාගත්තා. අපි variable එකක් මේ හදාගන්න එකට අපි කියනවා variable declaration කියලා. variable එකක් හදාගත්තා. ඒ කියන්නේ කොටින්ම මේ RAM එකෙන් අපි ඉඩක් වෙන් කරගත්තා විතරයි. හරිද? මේ කරුණු හොඳට ඔලුවට දාගන්න. දැන් මොකද්ද මේ කරලා තියෙන්නේ අපි ස්පේස් එක. හිස් පෙට්ටියක් තියෙන්නේ මේ දැන්. පෙට්ටිය හදාගත්ත විතරයි. මුකුත් නැහැ මේක ඇතුලේ. හරි. හිස් පෙට්ටියක් හදාගත්ත. මේ පෙට්ටියේ නම age. මේ පෙට්ටියට දාන්න පුළුවන් මොනවද? int පූර්ණ සංඛ්‍යාව විතරයි. හරිද? දැන් ඔයාලට අදහස තියෙනවා. දැන් ඔන්න මම මේ variable එකට පූර්ණ සංඛ්‍යා දාන්න හදන්නේ. සංඛ්‍යා දාන්න කියලා කියන්නේ මේ තනි variable එකකින් අපිට පුළුවන් වෙන්නේ එක සංඛ්‍යාවක් තියාගන්න විතරයි. කියන්නේ යම්කිසි තනි ඉලක්කමක් තියාගන්න විතරයි.
ඉලක්කමක් කියන්නේ සංඛ්‍යාවක්. කියන්නේ 10 20 30 වගේ තනි අගයක් තියාගන්න විතරයි පුළුවන්. හරි. දැන් අපි මේ variable එකක් declare කරානේ. ඒ කියන්නේ variable එකක් හැදුවා. දැන් මේ variable එකට නමක් දෙන්න පොඩි නීති ටිකක් තියෙනවා. මේ variable එකේ නම ලියනකොට පොඩි නීති ටිකක් තියෙනවා. අපි මේ නීති ටිකත් පොඩ්ඩක් බලලිමු. Rules for creating an identifier name. කියන්නේ variable name එකක් හදනකොට තියෙන නීති. අපිට variable එකක් හදනකොට අකුරු ඉලක්කම් underscore variable එකට ඇතුළත් වෙන්න පුළුවන්. variable එකේ නමට. නම ගැන මම මේ කතා කරන්නේ. නමට ඇතුළත් වෙන්න පුළුවන්. නමුත් special characters ඇතුළත් වෙන්න බෑ. මෙන්න මේ දේවල් අපේ variable එකේ නමට ඇතුළත් වෙන්න බෑ. අපිට පුළුවන් ඊළඟට ඒ කියන්නේ අර මම කලින් කියපු දෙක පැහැදිලි කරන්න මෙන්න මේ වගේ අස්සට මෙන්න මේ වගේ ස්පෙෂල් කැරක්ටර්ස් දාන්න බෑ n ලකුණ ඊට පස්සේ ස්ලෑෂ් ඔය වගේ දේවල් දාන්න බෑ variable එක නමකට. ඊට පස්සේ මේවා අකුරු ඉලක්කම් තියෙන්න පුළුවන් ඕනම තැනක. හැබැයි මෙහෙම ඉලක්කම් තියෙන්න පුළුවන් වචනයක් අගට තියෙන්න පුළුවන් මැදට තියෙන්න පුළුවන් බිංදුව මේ වගේ ඉලක්කම් තියෙන්න පුළුවන්. නමුත් variable එක මුලට ඉලක්කමක් එන්න බෑ. අන්න ඒක දෙකන ඉලක්කමක් දාපු ගමන් පාට මාරුණා. variable එක මුලට ඉලක්කමක් එන්න බෑ කවදාවත්. ඒක ඔයගොල්ලෝ හරියට මතක තියාගන්න. ඊට පස්සේ underscore ගැනත් මම කතා කරා. underscore එකකුත් මෙතනට එහෙම දාන්න පුළුවන් ඕනනම් age කියලා underscore එකක් දාන්න පුළුවන්. නැත්තම් අපි හිතමුකෝ age සමන් gauge එක කියලා. age සමන්. ඔන්න වගේ ලියන්න පුළුවන් අපිට මේ වචන දෙක වෙන් කරලා underscore එකක් දාලා. එහෙම නැත්තම් මේ ඕනම තැනකට underscore එකක් දාන්න පුළුවන්. මේ G එක මැදට උනත් underscore එකක් දාන්න පුළුවන්. එහෙම ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ තව දෙයක් මෙතන මුලටත් underscore එකක් දාන්න පුළුවන්. හරිද? එහෙම ප්‍රශ්නයක් නැහැ. මුලට පටන් ගන්නකොට අර ස්පෙෂල් කැරක්ටර්ස් ඒ දේවල් ඉලක්කම් ඒ වෙන්න බෑ. ඊට පස්සේ මෙතන තියෙනවා මේ upper case lower case ඕන කිසිම දෙයක් ප්‍රශ්නයක් නැහැ. variable එක නම් කරනකොට capital වලින් ලියන්න පුළුවන්, simple වලින් ලියන්න පුළුවන්, දෙක මාරු කරලා ලියන්න පුළුවන් ඕන එක. ඒ විදිහට ප්‍රශ්නයක් නැහැ. අපිට underscore දෙකක් එක ළඟ පාවිච්චි කරන්න බෑ. හරිද? ඊට පස්සේ keyword පාවිච්චි කරන්න බෑ. දැන් keyword කියන්නේ මොනවද කියලා කලින් වීඩියෝ එකේදී කතා කරා. දැන් keyword කියන එක ගන්න නැත්නම් කලින් වීඩියෝ එක බලන්න. keyword කියන්නේ මෙන්න මේ int ඊට පස්සේ return ඔය වගේ මම කිව්වනේ කලින් වීඩියෝ එකේදී. ඒ දේවල් වලින් අපිට variable එකක් හදන්න බෑ. මම ඔන්න variable එකට int කියලා දුන්නොත් බලන්න පාට මාරු වෙන්න ඕන. දැක්කද? variable එකේ පාට මාරු වුණා. ඒ කියන්නේ මේක variable එකක් නෙමෙයි. ඒ නිසා අපිට keywords වලින් use කරලා keyword 32ක් තියෙනවා. 32කින් එකක්වත් මේ නමක් හදන්න පාවිච්චි කරන්න බෑ. අපිට සරල නමක් විදිහට ලියන්න පුළුවන් මේක. ඊට පස්සේ variable එක නමකට තියෙන පුළුවන් උපරිම විශාලත්වය 31යි. ඒ කියන්නේ දැන් මෙතන age කියන්නේ අකුරු 3යිනේ. මේ විදිහට මේකේ දිග වෙන්න පුළුවන් උපරිම අකුරු 31යි. කවුරුවත් ඉතින් එච්චර ලොකු variables හදන්නේ නැහැ සාමාන්‍යයෙන්. හරි. ඔන්න දේවල් තමයි variable එක නමක් හදනකොට පාවිච්චි කරන්නේ. ඊට පස්සේම අපි අර කලින් කියපු කතාවට define කරන එකයි assign කරන එකයි. ඒ කියන්නේ මම කිව්වනේ තාම හැදුව විතරයි values දැම්මේ නැහැ කියලා. අන්න ඒ කතාවට තමයි මෙතෙන්දී අපි එන්නේ. variable එකක් හැදුවට පස්සේ කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි හදන part එක. ඒ කියන්නේ අපි ඉඩ වෙන් කරගන්න part එක සහ ඒකට values දාන part එක. දැන් ඕනම තැනක box එකක් ගත්තට පස්සේ box එකක් හදන එකයි ඒකට values දාන එකයි කියන්නේ දෙකක්. ඔන්න ඔය දෙක තමයි මේ සරලව මම කිව්වේ. අපි box එකක් හදාගත්ත ඉස්සෙල්ලා variable එක හදාගත්තා age කියන variable එකට නමක් දීලා පූර්ණ සංඛ්‍යා ඇතුළත් කරන්න පුළුවන් විදියට හදාගත්තා. හැබැයි අපි මුකුත් ඇතුළත් කරේ නැහැ. ඕකට තමයි කියන්නේ variable declaration කියලා. මේ තියෙන මෙතන define the variable. මේ declare කියලා කියන්නේ වරහන් ඇතුළේ තියෙන. අන්න ඒක තමයි ඔය කරේ. ඊට පස්සේ අපිට පුළුවන් value assign කරන්න. ඒ කියන්නේ මේකට අගයක් දාන්න. හිතන්න දැන් මගේ වයස මේකට දාලා ස්ටෝර් කරලා සේව් කරලා තියාගන්න ඕන. මම කොහොමද දාන්නේ? ඊළඟ පේලියේ හරි කොහේ හරි age සමාන කරනවා මගේ වයසට. ඔන්න ඔය විදිහට සමානයි වයස කියලා දාලා ඊට පස්සේ මෙතන මේ semicolon වලින් අවසන් කරන්න ඕන. මේවා ස්පේස් තිබුණාට ප්‍රශ්නයක් නැහැ. හරි. ඔන්න ඔය දෙක තමයි තියෙන්නේ. variable එක හැදුවා. සරල උදාහරණ විදිහට ගත්තොත් පෙට්ටියක් හැදුවා. ඒකට අගයක් දැම්මා. තේරුණාද? ඔක තමයි මේ දැන් කරේ. මේ දෙකට අපි කියනවා මේකට කියන්නේ variable declaration කියලා, මේකට කියන්නේ variable එකට අගය assign කරනවා කියලා. assign a variable, assign a value. ඉතින් assign a value to the variable. initialize කියලාත් කියනවා.
variable initialize කරනවා කියලා කියනවා. හරි. ඔය දෙක තමයි variable එකක් හදාගන්න විදිය. දැන් මම තව පොඩි ට්‍රික් එකක් කියලා දෙන්නම්. දැන් අපි ඉස්සෙල්ලා මේක දෙවිදියකටනේ කරේ. variable එක හදලා පේලියම් ඉවර කරලා ඊට පස්සේ තමයි අගයක් ඇතුළත් කරේ. දැන් ওই පෙට්ටිය හදන ගමන්ම අගයක් දාන්න බැරිද කියලා කාට හරි ප්‍රශ්නයක් එනවනේ. ඒකත් පුළුවන්. එතකොට කොහොමද ඒක කරන්නේ? පෙට්ටිය හදන ගමන්ම සමානයි අගය දැම්ම. ඔන්න ඔය ක්‍රම ටික තමයි තියෙන variable එකකට අගයක් ස්ටෝර් කර ගැනීම සම්බන්ධයෙන්. මේ ටික හොඳට බලා ගන්න. හරි. ඊට පස්සේ අපි පොඩ්ඩක් නෝට් එකට යමු. මේ සිංහලෙන් කියපු එක නෝට් එකේ බලන්න පුළුවන් ඕගොල්ලන්ට මේ විදිහට. variable declare කරන විදිය data type එක තියෙනවා. මේ තියෙන syntax එක. ඒ කියන්නේ නීතිය. data type එක ඊට පස්සේ variable එකට නමක් දෙනවා. declare කරන වෙලාවෙදි නිසා මේකට අගයක් ඇතුළත් කරලා නැහැ. හරිනම් අපි කලින් අර කරපු මෙන්න මේ set එක. හරිද? මේ set එක කියන්නේ මම මේක back කරොත් මෙන්න මේක. හරිද? මේ තියෙන data type එක, මේ තියෙන්නේ නම. හරි. ඊට පස්සේ මෙන්න example එකක් තියෙන එකෙන් ඔයගොල්ලන්ට මම example එකක් කරා. මේක පැහැදිලි කරන්නම් ඕන RAM එකත් එක්ක අරගෙන. අපි කියවනේ variable එකක් කියන්නේ RAM එකකින් ගන්න කොටසක් කියලා. මෙතන int num කියලා variable එකක් declare කරලා තියෙනවා. ඒකට අගයක් මුකුත් ආදේශ කරලා නැහැ. ඊට පස්සේ age කියලා declare කරලා තියෙනවා. අගයක් මුකුත් නැහැ. ඊට පස්සේ char type එකේ variable තුනක් හදලා තියෙනවා a b c කියලා. දැන් අපිට මේ පේලියම් එහෙම ලියන්න ඕනෙත් නැහැ. int num කියලා කමාවක් දාලා ඊළඟට age කමාවක් දාලා එහෙම variable හදන්න පුළුවන්. ඒකත් පොඩි ට්‍රික් එකක්. මම ඒකත් මෙතනට කියලා දෙන්නම්කෝ. int age කියලා දාලා මෙතන year අවුරුද්දක්. ඊට පස්සේ int date දිනයක්. ඔන්න වගේ නිකන් ගන්න ඕන කියලා හිතමුකෝ. දැන් මේ ඔක්කොම පූර්ණ සංඛ්‍යා. මම int කියලා දැන් තුන් පාරම ලියලා. කොහොම නැතුව ඔක ඩික්ලෙයාර් කරන තව ලේසි ක්‍රමයක් තියෙනවා. මම එකත් පෙන්නන්නම්. මෙතනදී දාලා මෙතන පොඩි කමාවක් දාලා year කමාවක් දාලා date ඔන්න ඔය විදිහට නම් කරගෙන ගිහිල්ලා අන්තිමට semicolon එකකින් ඉවර කරන්න පුළුවන්. හැබැයි එකම type එකේ වෙන්න ඕන. ඒක පොඩි ට්‍රික් එකක්. එකම type එකේ වෙන්න ඕන අනිවාර්යයෙන්. හරි. ඒක තමයි මෙතන කරලා තියෙන char type එකේ data type එක char abc කියලා variable තුනක් declare කරලා. ඊට පස්සේ ආපහු float type එකේ variable නුත් declare කරලා තියෙනවා තුනක්. salary, height, weight කියලා. ඊට පස්සේ double type එකෙත් variable තුනක් declare කරලා තියෙනවා jkl කියලා. ඒක තමයි මේ example එකේ පෙන්නලා තියෙන්නේ. ඊට පස්සේ අපි RAM එක ගැන පොඩ්ඩක් කතා කරමු. අපි age එක ගැන හිතන්නකෝ. මෙන්න මේක මේ උදාහරණය ගන්නකෝ. int age කියන එක විතරයි. values මුකුත් නැහැ. හරිද? මම මෙතෙන්දී declaration එක කරලා විතරයි. ඒ කියන්නේ හිස් පෙට්ටිය නැත්නම් හිස් අවකාශය හදලා විතරයි තියෙන්නේ. ඒක අපි RAM එකේ කොහොමද පෙන්වන්නේ කියලා ගත්තොත් මේ තියෙන RAM එක කියලා හිතන්න. RAM එකේ පොඩි කොටසක් වෙන් කරලා තියා ගන්නවා. ඒකට නමක් දීලා තියෙනවා age කියලා. ඊට පස්සේ ඒක ඇතුලේ හිස් මුකුත් නැහැ. හරිද? හරි. හිස් පෙට්ටිය, හිස් අවකාශය. අගයක් දාගන්න පුළුවන් මේකට පස්සේ අගයක් පසුව ස්ටෝර් කර ගැනීම පිණිස අපි හදාගන්න ස්පේස් එකක්. ඒක තමයි variable එකක් කියලා කියන්නේ. මම කලින් අර්ථ දැක්කුවා. ඒක මේ graph එකකින් පෙන්වලා තියෙනවා මෙතන. ඊළඟට තියෙනවා note එකේ assigning a value to a variable. ඒ කියන්නේ variable එක initialize කරන එක. අපි value එකක් මේකට add කරන එක. එහෙම නැත්නම් his පෙට්ටියට අපි value එකක් දාන එක තමයි දැන් කරන්න හදන්නේ. මම කලින් කිව්වා වගේම එකපාරම කරන්නත් පුළුවන් මේක මෙන්න මේ විදිහට. නැත්නම් variable එක මේ විදිහට assign මේ declare කරලා ඊට පස්සේ අගය ඇතුළත් කරන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඔය ක්‍රම දෙක තමයි තියෙන්නේ අගය ඇතුළත් කිරීමට. මෙතන තියෙන නම් එක ක්‍රමයයි int age කියලා එකපාරටම අගය ඇතුළත් කරලා තියෙනවා. හරි. ඊට පස්සේ ඒකත් අපි RAM එකත් එක්ක ගත්තට පස්සේ කලින් අර හිස් අවකාශයට ඔන්න දැන් 18 කියලා පිරීලා තියෙනවා. දැන් ඔයගොල්ලන්ට පැහැදිලි ඇති මේ variables කියන්නේ මොනවද කියලා. variables වල කාර්යයන් මොකක්ද කියලාත් ඔයගොල්ලන්ට පැහැදිලි ඇති. මේ උදාහරණය ගත්තට පස්සේ මෙතන තියෙනවා int a කියලා. ඒ තමයි declare කරලා තියෙන variable එක. ඊට පස්සේ int a කියලා හදපු එකට a සමානයි කියලා අපි 10 ඇතුළත් කරලා තියෙනවා. ඒකට කියනවා value එක assign කරනවා නැත්නම් initialize කරනවා කියලා කියනවා. ඊට පස්සේ printf එකක් දාලා මේක අර මේ ඇතුලේ තියෙන d එක ගැන හිතන්න එපා. ඒක කියලා දුන්නේ නැහැ තාම. ඒක හිතන්න එපා.
ඔයගොල්ලන්ට ඉලක්කම් print කරන මේ වගේ variables print කරන්න තාම කියලා දුන්නේ නැහැ. print එකේ string print කරන්න විතරයි කියලා දුන්නේ. ඒකින්ද මේ d කියන්නේ මොකක්ද කියලා හිතන්න එපා මම එක කියලා දෙන්නම්. හොඳයි ඊට පස්සේ අපි variable ගැන කතා කරලා ඉවරයි. variable ගැන කතා කරනකොටම තවත් කතා කරන්න නැතුව යන්න බැරි පොඩි කොටසක් තියෙනවා constants කියලා. මේවත් variables තමයි. මේක constant එකක් විදිහට අපි save කරොත් variable එක ඒකේ අගය වෙනස් කරන්න බෑ. හිතන්න ඔයා variable එකක් දැම්මට මෙතෙන්දී මෙහෙම නිකන් මේ normal variable එකක් නේ. දැන් මට ඕන වෙලාවක මේකේ අගය දැන් මෙතන 27යි තියෙන්නේ. ඕනනම් මේ variable එකට age සමානයි age plus 3 කියලා දුන්නාට පස්සේ age වල තියෙන value එකට 3ක් එකතු කරලා ආපහු age වලටම දානවානේ. එතකොට මෙතෙන්දී age වල අගය print කරාට පස්සේ 27 30 වෙලා තමයි print කරන්නේ. මේ normal variable ගැන කතා කරන්නේ. අපි constant ගැන කතා කරනකොට මෙන්න මේ විදිහට එකතු කිරීම කරන්න බෑ. දැන් 27 වගේ මුලදී assign කරන වෙලාවේ නැත්නම් define කරන වෙලාවේ 27 දැම්මනම් එයා program එක ඉවර වෙනකම්ම 27යි. මෙහෙම එකතු කරන්න බෑ error එනවා. ඒක තමයි constant variable කියන්නේ. constant variable වලින් අපි කරන්නේ යම් කිසි නිශ්චිත අගයක් store කරලා තියාගන්න එකයි. උදාහරණයක් විදිහට ගත්තොත් හිතන්න වෘතයක 5 වල අගය 3.14. ඒක වෙනස් වෙන්නේ නැහැ. ඉතින් ඒක අපිට වෙනස් කරන්න හේතුවකුත් නැහැ. ඒ වගේ නියතයක් අපිට constant එකක් විදිහට save කරලා තියාගන්න පුළුවන්. හරි constant වලින් වෙන්නේ ඒක. constant වලට නමක් දෙනකොටත් අර variables වලට දීපු නම තමයි ඒ නීති ඒ විදිහටමයි පාවිච්චි කරන්න වෙනසක් නැහැ. constant එකක් define කරනකොට එහෙම නැත්නම් constant එකක් කියලා අපි විශේෂිතව හඳුන්වනකොට ඒ කියන්නේ program එකට කියනකොට පොඩි ක්‍රම දෙකක් තියෙනවා. මෙතන තියෙනවා defining a constant කියලා. අපිට පුළුවන් define කියන මෙන්න මේ preprocessor එක පාවිච්චි කරලා constant එකක් හදාගන්න. එහෙම නැත්නම් variable එකට ඉස්සරහින් const කියලා දාන්න පුළුවන්. හරි මම ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්නම් උදාහරණයක් විදිහට අරගෙන. මේ තියෙන්නේ example එකක් බලන්න. const කියන keyword එක පාවිච්චි කරලා අපි කොහොමද variable එකක් හදන්නේ කියලා. මෙතන හදලා තියෙන variable එකේ නම hours per day. දවසකට තියෙන පැය ගාන 24 වෙනස් කරන්න කිසිම හේතුවක් නැහැ. මේ variable එක නම් කරනකොට මෙතන බලන්න මම අර කලින් කියපු නීති පාවිච්චි කරලා තියෙනවා. underscore එක්ක මේ variable එක නම් කරලා තියෙනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ variable එකේ type එක මොනවද මේකේ තියෙන්නේ? පූර්ණ සංඛ්‍යාමය data තමයි මම මේකේ store කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒක constant එක. const කියන keyword එක පාවිච්චි කරලා මේක වෙනස් කරන්න බැරි අගයක් විදියට store කරලා තියෙනවා. ඊට පස්සේ ඊළඟ තව උදාහරණයක් තියෙනවා const කියන keyword එක දාලා ඒක float type variable එකක් 5 වලගේ pi කියලා save කරලා තියෙන වෘත්ත පාඩමේදී ඔයගොල්ලන්ට හම්බෙයි 3.14යි ඒ විදිහට දිගට තියෙනවා 5 වලගේ ඒකත් වෙනස් කරන්න කිසිම හේතුවක් නැහැ. ඊළඟ විදිය තමයි මේ constant එකක් අර්ථ දක්වන define කරන්න. define කියන preprocessor එක. ඔයාලට පුළුවන් කලින් ගත්ත variable name එකම පාවිච්චි කරන්න. මෙතන උදාහරණයට එකම variable එක නමින් දෙකක් තියෙන විදියක් නැහැ. මෙතන උදාහරණයක් නිසා මම ගත්තේ hours per day කියන එක. මෙතන සමාන ලකුණ නැහැ. හොඳට බලන්න. මෙතන සමාන ලකුණ තිබුණාට මෙතන සමාන ලකුණ නැහැ. ඊට පස්සේ මෙතන අර int කැලලත් නැහැ. define preprocessor එකෙන් අපි constant එකක් define කරනකොට int ද float ද double ද char ද ඒ බයිලා දාලා නැහැ. hash define කියලා preprocessor එක දැම්මා. ඊට පස්සේ variable එකේ name එක ඊට පස්සේ space එකක් තියලා variable එකේ value එක assign කරා. ඔන්න ඔය විදිහට තමයි constant variable එකක් අපි හදාගන්නේ. මේ ක්‍රම දෙක තමයි තියෙන්නේ. හරි මෙන්න මේ උදාහරණ දෙක බලන්න. මේ උදාහරණ දෙක C program දෙකක් තියෙන්නේ. කලින් අපි example එක ගත්තේ const කියන keyword එක විතරයි. මෙන්න සම්පූර්ණ උදාහරණ දෙකක්ම තියෙනවා. main function එකකින් පටන් අරගෙන ඉවර වෙනකම්ම සම්පූර්ණ code එකක් තියෙනවා මෙතන. මේකේ define කරලා තියෙන්නේ constant එක const කියන keyword එකයි. මේ පැත්තේ define කරලා තියෙන්නේ define කියන preprocessor එකකින්. ඔයගොල්ලන්ට දෙකේ වෙනස හොඳට තේරෙනවා. හරි. හරි ඉතින් variable ගැන කතා කරන්න තියෙන්නේ ඔච්චරයි. මම හිතනවා සම්පූර්ණයෙන්ම ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති කියලා variables කියන්නේ මොනවද කියලා. constant ගැනත් විශේෂයෙන් බලා ගන්න. ඊට පස්සේ යම් කිසි තේරුම් නැති දෙයක් තියෙනවා නම් අනිවාර්යෙන් comment එකක් දාන්න. හැම comment එකකටම මම reply කරනවා. හරි මේ වීඩියෝ එක එහෙනම් මෙතනින් ඉවරයි. යාළුවන්ටත් මේක බලන්න share කරන්න. ඔයගොල්ලෝගේ යාළුවෝ ඉන්නවනම් C program language එක අමාරු අය
එගොලොන්ට මේක ෂයා කරන්න අපි එනම් ඊළඟ ලෙසන් එක ඉක්මටම හම්බ ඔගොලොට සුබදාස